හරි අයුවන් අපි අමාරු පාඩමට රැඳ ගන්න තියෙන හතරවෙනි පාඩම. තාර්කික ද්වාර හා බූලියානු බීජ ගණිතය. ලොජික් ගේට්. දැන් කට්ටිය හැමෝම මාතෘකාව ලියා ගන්නකො හතරවෙනි පාඩම. තාර්කික ද්වාර සමග බූලිය බීජ තර්කය. හරිද? අපි බලමු ලොජික් ගේට් මොනවද කියලා. හරිද? අනේ ප්‍රධාන වශයෙන් තාර්කික ද්වාර තුනක් තියෙනවා. හරිද? ප්‍රධාන ද්වාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි AND ගේට් එක. මේ AND ගේට් එකට ළමයි අපි මෙන්න මේ විදිහේ සංකේතයක් දීලා තියෙනවා නේ. බලන්න. වැඩි හිතන්න යන්න එපා මොනවද කියලා. මෙන්න මේ විදිහේ සංකේතයක් තියෙනවා මේ AND ගේට් එක අඳුර ගන්න අපිට. හරි. මේ AND ගේට් එක අඳුර ගන්න අපිට දීලා තියෙන සංකේතය. ඊට පස්සේ තව ගේට් එකක් තියෙනවා O කියලා. මම වෙනම කියලා දෙන්නම්. මම මේ දැනට සරලව කියලා දෙන්නේ. මේ O කියන ගේට් එක අඳුරගන්න මේ විදිහේ සංකේතයක් තියෙනවා අපිට. හරිද? පැහැදිලි නැති ඊපස්සේ not ගේට් එක. not කියලා ගේට් එකක් තියෙනවා. not ගේට් එකට මෙන්න මේ විදිහට සලකුණක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට ළමයි මේ තාර්කික ද්වාර දිහා බලුවන් පස්සේ මේ දෙකේ මේකේ අතර වෙනසක් තියෙනවා කියලා පේනවනේ. මොකක්ද? ඔව්. මේ පැත්තෙන් පෙන්නන්නලා මේ පැත්තෙන් දීලා තියෙන ඉරවලින් කියන්නේ මේවා ඉන්පුට් එක. ඉන්පුට් එක කියන්නේ ආදානය. මේවට ඇතුළත් කරන දේවල්. හරිද? මේ පැත්තෙන් තියෙන අවුට්පුට් එක. කියන්නේ ප්‍රතිදානය. හරිද? ඔයාලට පේනවා ඉතින් මේවා ඉන්පුට් දෙකක් දීලා තියෙනවා. හැබැයි මේකේ එක ඉන්පුට් එකක් දීලා තියෙන්නේ. ඔව්. not gate එකේ විශේෂ ලක්ෂණයක් තමයි මේක. ඉන්පුට් එකයි දෙන්න පුළුවන් එකපාරට. හරිද? මේවා හැබැයි දෙකක් නෙමෙයි දෙකට වඩා වුණත් දෙන්න පුළුවන් මේ ගේට් එකට. තේරුණාද? ඉන්පුට් දෙන්න පුළුවන් ඕන තරමක්. හැබැයි not gate එකේ එක ඉන්පුට් එකයි දෙන්න පුළුවන්. තේරුණානේ? අපි යන්න මේව ගැන එක්කෙනෙක් කතා කරන්නේ. ඉස්සෙල්ලම අපි කතා කරමු AND ගේට් එක. AND ගාඩේ. නෑ මොන අතුගාඩේ යන AND ගේට්. ඔයාලා මතකද මම ඉස්සෙල්ලා අඳපු රූපය AND එකට මෙන්න මේ විදිහේ රූප. මේ කියන්නේ AND ගාරයට අදාළ සංකේතය. හරිද? කොහොමද කියන්නේ? හරි. ඊළඟට මේ AND ගේට් එක මොකක් විදිහට ක්‍රියා කරනවද? මේ AND ගේට් එකෙන් වෙන්න තමයි ගුණ කිරීමක් සිද්ධ වෙන්නේ. හරිද? මේ ඉන්පුට් තියෙනනේ මම ඔයාලට කිව්වා මේ තියෙන ඉන්පුට්. මේ ඉන්පුට් වල අපි ඉන්පුට් කරන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ.
දන්නවා ඒක මොකක්ද කියලා? 1 හා බිඳුව. පරිපත තුල පරිගණකයේ තුල පරිපත තුල ක්‍රියාත්මක වෙන්නේ 1 හා බිඳුව කියන ක්‍රමවේදය. තේරෙනවද? නේ? පරිගණකයක ක්‍රියාත්මක වෙන්නේ 1 බිඳුව සංකල්පය. ඒකම තමයි සර්කිට් වල ක්‍රියාත්මක. මේ සර්කිට් වල තියෙන ලොජික් ගේට් වල ඉන්පුට් එකට එන්නේ 1 හෝ බිඳුව. හරිනේ? කියන්නේ විදුලිය තියෙන අවස්ථාව හා විදුලිය නැති අවස්ථාව. දැන් මේ අපි මේවා ඉන්පුට් කරන ඉන්පුට් දෙක මේ ගේට් එක තුලින් යද්දී ගුණිතයක් කරනවා. ඉතින් ගුණ වෙනවා. දැන් ආ හිතන්නකෝ මෙතන මම ඉන්පුට් කරන දෙනවා 1. මෙතන ඉන්පුට් එකක් දෙනවා බිඳුව. ඊට පස්සේ මෙතන අවුට්පුට් එක විදිහට එන්නේ මොකක්ද අපිට ගන්න පුළුවන් 1.0 ගුණ කරාමනේ අගේ. 1.0 ගුණ කරාම කීයද? බිඳුවයි. බිඳුවනේ? ඔව්. හරි. 1.0 කරනවා බිඳුව. ඒක අවුට්පුට් එක වෙන්නේ බිඳුව. හරිද? මම පැහැදිලි කරන්න එක නේ. ඔයාලා ගන්න මේ එන්න A B. හරිද? දැන් මම A B කියලා දැම්මම පස්සේ අවුට්පුට් එකේ මොකක් වෙන්න පුළුවන්? chat එකට දාන්න අවුට්පුට් එක. උත්තර. ගොඩක් කලලා තියෙනවා. අවුට්පුට් එක වෙනවා මෙන්න. මේ විද්‍යාවදී ඉගෙනගෙන නැති ගුණ කිරීමට යොදා ගන්නවා කියලා අපි ගුණ කිරීම කියන සංකේතය පෙන්නන්න අපි යොදා ගන්නවා ඩොට් එකනේ. ඩොට් එකෙන් හංගෙන්නේ ගුණ කිරීමක් කියන එක. එහෙනම් අපි ගුණ කිරීම මේ විදිහට ලියනවා. මේ තියෙන්නේ මේකේ අවුට්පුට් එක. හරිද? A.B A.B විදිහට තමයි මේකේ අවුට්පුට් එක එන්නේ. ඊළඟට තමයි මේ අර මතකනේ 1 බිඳු අවස්ථාව නේ. මේ අවස්ථාවන් අපි නිරූපණය කරන වගුවකට. ඒකට කියනවා සත්‍යතා වගුව කියලා. හරිද? කියන්නේ මේ ගේට් එකෙන් යන්න පුළුවන් සියලුම ආදාන අපි එක වගුවකින් නිරූපණය කරනවා. හරිද? අන්න ඒකට අපි කියනවා සත්‍යතා වගුව කියලා. ඔය බලමු මේ සත්‍යතා වගුව මොනවද කියලා. මේ සත්‍යතා වගුවක ළමයි මේකේ අවුට්පුට් එක ගන්නකො F කියලා. ඔන්න AB කියන A.B කියලා ගමු. A.B කියලා ගන්නකො. හරිද? දැන් වගුව කරන්නේ ඇතුළත් වෙන්න ඕන ඉන්පුට් දෙක ඇතුළත් වෙන්න ඕන. ඉන්පුට් දෙක කියන්නේ A B. ඉන්පුට් දෙකට වඩා තියෙනවා ඒවත් ඇතුළත් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ තමයි අවුට්පුට් එක ඇතුළත් වෙන්න ඕන. A.B තමයි මේක අවුට්පුට් එක නේ. හරි. දැන් ඊට පස්සේ කරන්න තියෙන ළමයි මේකට හැම අවස්ථාවකම යොදලා අවුට්පුට් එක මොකක් වෙන්නද කියලා ගණනය කරලා බලන්න තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම දානම් මේ අග්‍රයට බිඳුවත් මේ අග්‍රයට බිඳුවත් ඉන්පුට් කරා මොකක් වෙනවද? අර බලන්න. ඔන්න A අග්‍රයට බිඳුව ඉන්පුට් වුණා, B එකට බිඳුව ඉන්පුට් වුණා. ඊට පස්සේ අවුට්පුට් එක මොකක් වෙයිද? බිඳුව ගුණ කරගෙන බිඳුව කීයද? බිඳුවයි. දැන් අවුට්පුට් එක වෙන්නේ බිඳුවයි. හරිම ලේසි ළමයි. තේරෙනවනේ? හරි. ඊට පස්සේ බිඳුව 1. ඒක රටාවකට යන ළමයි. හරිද? මේ බබු රටාවට පිළිෙන්නේ. 1.0 ගුණ කරාම කීයද? බිඳුව. ඊට පස්සේ 1.0 ආනේ රටාව කලින් ඉගෙනගෙන නැති නේ 1.0 ගුණ කරාම බිඳුවයි. මේ සෑම අවස්ථාවකදීම එතකොට අවුට්පුට් එක බිඳුව වෙලා තියෙනවා. හරිද?
ඊට පස්සේ 1 රුණ කරාම කීයද? 1. 1 ගුණ කරාම 1. ඒතර අවුට්පුට් එක වෙන්නේ 1. පැහැදිලි නේද? දැන් අපි මේ එහෙම දෙයක් කරමු. මේකේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව බලා ගන්න අපිට තියෙනවා මේ සර්කිට් එකක් දීලා තියෙනවා පොඩි සර්කිට් එකක් දීලා තියෙනවා බල්බ් එකකුයි ස්විච් එකකුයි ඔන්නම එක සර්කිට් එකක් දීලා තියෙනවා. ඊට කලින් මම දැනගෙන ඉන්නවා මේ සංකේතය පොඩි කාලේ කියලා දෙන සංකේතයක සර්කිට් අනිත් විද්‍යාවට දැන් 6 7 කියලා දෙන්නේ. මේකේ නිරූපණය වෙන්නේ මොකද්ද? බල්බ් එක. මේකෙන් බැටරිය. මේක ස්විච් එක. හරි. ඒක දැනගෙන ඉන්නවා. හරි. මේ AND gate එක නිරූපණය කරනවා මේ විදිහේ මේ සර්කිට් එක දීලා තියෙනවා. මේ විදිහේ සර්කිට් එකක් දීලා තියෙනවා. හරි. මෙතන මේ විදිහේ බැටරිය තියෙනවා. ඊට පස්සේ මෙතන එක ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව ස්විච් එකක් තියෙනවා. මෙතන බල්බ් එක තියෙනවා. හරි. දැන් මෙතන තියෙන ඉන්පුට් අපි මෙතන ආදේශ කරලා බලමු. හරිද? දැන් මේ ස්විච් දෙකම ඇරලා තියෙන අවස්ථාවේ බිඳුව කියන්නේ දෙකේම විදුලිය සැපෙන්නේ නැති අවස්ථාවනේ. එතකොට මේ බල්බ් එක පත් වෙනවද? නැහැ. එහෙනම් බිඳුවයි. එතකොට මේ ස්විච් එක දාලා මේ ස්විච් එක ඕෆ් කරලා තියෙන අවස්ථාව බලන්නකො. මෙතෙන්ට එනකම් විදුලිය යනවා. ඊට පස්සේ මේ ස්විච් එක ඕෆ් කරපින්ද මෙතන විදුලිය යන්නේ මෙතනින් එහාට විදුලිය යන්නේ නැහැ. එතකොට මේ බල්බ් එක පත් වෙන්නේ නැහැ. එතකොට මේ ස්විච් එක දාලා මේ ස්විච් එක ඕෆ් කරලා තිබ්බදී රැක්කින් නැහැ. ඒ බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්විච් දෙකම දාලා තියෙනවා නම් ඔන්න ඊට පස්සේ බල්බ් එක පත් වෙනවා. තේරුණානේ? හරිම සරල දෙයක් තියෙන්නේ. හරියම නෝට් එක දාගන්න. පිළි දාගන්න නෝට් එක. හරිනේ. මොකක්ද? දැන් අපි යමු ඊළඟ ගේට් එකට. ඊළඟ ගේට් එක තමයි O ගේට් එක. O ගේට් එකේ සංකේත විදිහට ගත්තත් මෙන්න මේක. ඔතන O ගේට් එකේ සංකේතය. මේ තියෙන්නේ O ගේට් එකේ ඉන්පුට් දෙක. ඒ ඉන්පුට් දෙක A B විදියට
මම කරගන්නවා. හරිද? ළමයි මේ O ගේට් එකෙන් වෙන්නේ එකතු කිරීමක්. අපි AND ගේට් එකෙන් උනේ මොකද්ද? ගුණ කිරීමක් නේ. O ගේට් එකෙන් වෙන්නේ එකතු කිරීමක්. හරිද? මේ O ගේට් එකෙන් වෙන්නේ එකතු කිරීමක් නම් A කියන ඉන්පුට් එකයි B කියන ඉන්පුට් එකයි ඇතුළත් කරන් පස්සේ අවුට්පුට් එක වෙන්නේ මොකද්ද? chat එකට දාන්න ඕනේ. හරි. ගොඩක් අය හරියට දාලා තියෙනවා. A එකතු කිරීම B විදිහට තමයි අවුට්පුට් එක එන්නේ. නේ? අපි ඒකේ සත්‍යතාවකුවත් දැන් අදිමු. මේකේ සත්‍යතාවකුව. ඉස්සෙල්ලම අර වගේම තමයි මේ ඉන්පුට් යෙදෙන්නේ රටාවට. ඉස්සෙල්ලම බිංදුව එක බිංදුව එකතු කරාම බිංදුව. ඊට පස්සේ බිංදුවයි 1 බිංදුව 1 එකතු කරාම එකම තමයි. එක බිංදුවක එකතු කරාම 1. හරිද? ගණන් පුළුවන් වෙනවා ඊළඟ එක 1යි බිංදුව. කැවින්දුව එකතු කරාම 1යි. එනික 1යි 1. කැයි එකතු කරාම 2යි 1යි. ඒක මොකද එහෙම වුනේ? හරි. බලන්න. 1යි 1යි එකතු කරාම කොහොමද 2 වෙන්නේ නැතුව 1 වුනේ? තමයි මේකේ දෙන්න පුළුවන් අවස්ථා දෙකයි. විදුලිය ඔන් වෙලා තියෙනවද? විදුලිය ඔෆ් වෙලා තියෙනවද? එකද බිංදුව කියන එක විතරයි මේකේ අවුට්පුට් ඉදිරියට දෙන්නේ එක බිංදුව විතරයි. ඉන්පුට් ඉදිරියට දෙන්නේ එක බිංදුව විතරයි. හරිද? එතකොට මේවයි 2 3 4 5 ඉලක්කම් නෙවෙයි මේවයි තියෙන්නේ. මේවයි තියෙන අවස්ථා දෙකක්. අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ විදුලිය ඔන් වෙලා තියෙනවා, විදුලිය ඔන් වෙලා තියෙනවා. එතකොට අවුට්පුට් එකත් විදුලිය ඔන් වෙලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. හරිද? අපි මේක සර්කිට් එක යනකම් පස්සේ තාම පැහැදිලි වෙයි. ගම් මේ සර්කිට් එකට. හරි. මේ තියෙන්නේ ඕවර්ගේට් එකට අදාළ සර්කිට් එක. හරිද? මෙතන තියෙන ස්විචස්, මෙතන තියෙන බල්බ්. හරිනේ? බල්බ් එකෙන් අවුට්පුට් එක නිරූපණය කරනවා. මේ ස්විච් වලින් ඉන්පුට් එක නිරූපණය කරනවා. බල්බ් එක ඔන් වෙලා තියෙනවා නම් අවස්ථාව 1. බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා නම් අවස්ථාව 0. ස්විච් එක දාලා තියෙනවා නම් අවස්ථාව 1. ස්විච් එක වහලා තියෙනවා අවස්ථාව 0. හරිනේ? අපි නම් බලමු මේක. 0. ඒ කියන්නේ මේ ස්විච් එකත් වහලා මේ ස්විච් එකත් වහලා. ඒතකොට විදුලිය ගමන් කරන්නේ දෙපැත්තටම නේ. දෙපැත්තටම විදුලිය ගමන් කරන්නේ. මේ දෙපැත්තටම විදුලිය ගමන් කරන්නේ. ඒ කියන්නේ බල්බ් එක පත් වෙනවද නැද්ද? නැහැ. විදුලිය ගමන් කරන්නේ නැත්නම් බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඒක අවස්ථාව 0. ඊට පස්සේ එක ස්විච් එකක් කරලා දෙනවා. මේ ස්විච් එක දාලා තියෙනවා. මේ ස්විච් එක වහලා තියෙනවා. එතකොට විදුලිය ගමන් කරේද? ඔව්නේ. මෙතන යන්න පුළුවන් නේ. මේ ස්විච් එක දාලා නම් තියෙන්නේ. මෙහෙම දාලා මෙහෙම විදුලිය යනවා මෙතන. හා. එතකොට බල්බ් එක කිසි අවුලක් නැතුව පත් වෙනවා. එහෙනම් එක අවස්ථාව 1 පත් වෙනවා කියන අවස්ථාව 1. ඊට එකයි බිඳුව. මේ ස්විච් එක දාලා තියෙනවා. මේ ස්විච් එක වහලා තියෙනවා. ඒ එතනින් විදුලිය මේ විදිහට යවන්න කරනවා. එතකොට බල්බ් එක පත් වෙනවා. එතකොට එකයි එක ස්විච් දෙකම දාලා තියෙනවා.
ඒත් ඉදිරියේ ගමන් කරනවා ලස්සනට. ඉතින් බල්බ් එක වත් වෙනවා. අවස්ථාවත් එක. හරියනම් මේකත් ඔයාලා අඳගන්නකො. මම chat එකට දාන්න තේරුණාද කියලා. හරිනේ. මකවා හරිද? දැන් අපිට තියෙන්නේ නොට් ගේට් එක. හරිද? අපි යමු නොට් එකට. නොට් මේ තියෙන නොට් එකේ සංකේත. නොට් එකේ ඉන්පුට් එකයි දෙන්නේ, අවුට්පුට් එකයි දෙන්නේ. නොට් එකේ දාන්නේ මෙහෙමයි දෙන්නේ. හරිද? අපි A කියන ගැවුවොත් නොට් එකෙන් එළියට එන්නේ A bar. එහෙම නැත්නම් A dash. ඒ කියන්නේ ඒ අපරට උඩින් ඉලක්ක ගන්න සංකේත. හරිද? ඒක B ගැවුවොත් එන්නේ B dash. B අපරට උඩින් ඉලක්ක ගන්න. මේකෙන් වෙනවන්නේ මෙහෙම. අපි යවන ඉන්පුට් එකේ අනිත් පැත්ත තමයි මේකෙන් එන්නේ. ඒ කියන්නේ ඔයා විදුලිය ඔන් කරලා ඉන්පුට් එකක් යවුවොත් මේකෙන් එන්නේ විදුලිය ඕෆ් වෙලා අවුට්පුට් එකෙන්. ඒ කියන්නේ එක යවුවොත් බිඳුව වෙනවා. බිඳුව යවුවොත් එක වෙනවා. තමයි මේකේ සත්‍යතාව මොකද උනේ? දැන් මේක ළමයි මේ අපිට මේ ඉන්පුට් කීයක් දාන්න තියෙනවද? ඉන්පුට් එකයි තියෙන්නේ. අවුට්පුට් එකයි තියෙන්නේ. ඒක පොඩි ලකුවක් එන්නේ. එක දැම්ම එක ගියන් පස්සේ අවුට්පුට් එක එන්නේ බිඳුව. sorry. බිඳුව බලන්න බිඳුවේ ඉන්කරට ආවල යන්නේ. හරි. බිඳුව ඉන්පුට් කරවද අවුට්පුට් එක එන්නේ එක. වෙන එකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. හරිද? ඇතුළත් කරන එකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ඊට පස්සේ එක ඇතුළත් කරවද අවුට්පුට් එක විදිහට අපිට ලැබෙන්නේ බිඳුව. මේ විදුලි පහන් වල එහෙම මේ ලොජික් එක ගොඩක් කාල භාවිත කරනවා. අර විදුලි පහන් කරන දෙන්නේ ලයිට් කන සූර්ය කොටසයි කරලා තියෙන ලයිට් කන වල මේ දැන් විදුලියේ තියෙන අවස්ථාව. ඒ කියන්නේ
ඉරේලිය වැටෙන අවස්ථාවේ සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවනවා. ඒකට විදුලිය එන අවස්ථාවේ ලයිට් එක පත් වෙලා තියෙනවද නැද්ද? ඉරේලිය තියෙන ලයිට් එක දෙන්නේ නැහැ. ඒතකොට ලයිට් එක ඒ වෙලාවට ස්වයංක්‍රීයව ඕෆ් වෙලා තියෙනවා. ලයිට් නැති වෙලාවට, ඒ කියන්නේ ඉරේලිය නැති වෙලාවට ඒ වෙලාවට විදුලිය නිපදවෙන්නේ නැහැ නේ. 0 වගේ තමයි තියෙන්නේ. එතකොට ලයිට් එක පත් වෙනවා. මේ මූල ධර්මය තමයි භාවිත කරන්නේ. අය බලමු මේකේ සර්කිට් එකට. මේකේ සර්කිට් එකේදී මෙන්න මේක භාවිත මොකද්ද? මොකද්ද? මේක රෙසිස්ටර් එක හරියද? රෙසිස්ටර් ප්‍රතිරෝධකය. ඔන්නම වකුගඩෙන්නේ සෝරියෝ සර්කිට් එකේ ඉන්නේ ඔන්නම. ඔව්. එහෙනම් දාලා බලමු. ඕෆ් කරොත් ස්විච් එක ඕෆ් කරලා ලයිට් එක පත් වෙනවා. ස්විච් එක ඔන් කරලා තිබ්බොත් ලයිට් එක පත් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි මේකේ නෝට් එක දාලා නොට් එක තේරෙන්නේ නැහැ වගේ නම් හැට් එකට ටක් කාලා මෙසේජ් එකක් දාන්න. ඉවරනේ. දැන් ළමයි මම ඔයාලට මූලික තාර්කික ධාතු ගණන් ඉවරයි. හරිද? ඒ කියන්නේ මූලික ප්‍රධානම තාර්කික ධාතු ටික ඔක්කොම ඉවරයි. දැන් තුනයි තිබ්බේ. තුනම ඉවරයි. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා සංයුක්ත තාර්කික ධාතු. ඒ කියන්නේ මේ මූලික තාර්කික ධාතු දෙකක් එකට එකතු වෙලා හැදිච්ච තාර්කික ධාතු. හරිද? ඒ වගේම කලින් අපි දැන් ඉගෙනගත්තු තාර්කික ධාතු ටිකක් එකතු කරලා සර්කිට් එකට යනවා. නේ? ඒක හරි. ඉන්පුට් ළමයි තුනක් තියෙනවා. A B C. පේන ඉන්පුට් තුනක් තියෙනවා. අවුට්පුට් එක.
අපි නම් මේක හදන්නේ ඒ කියන එක නොට් එකක් ඇතුලෙන් ගියන් පස්සේ A dash වෙනවා. තේරුණාද? තෝරන්න දෙන්නේ A dash. ඒකට උඩින් ඉලක්ක. එයාට උඩින් ඉලක්ක. ඊපස්සේ B C කියන එක මේ මොකද්ද මේ ගේට් එක? O ගේට් එක. O ගේට් එකක් කියන්නේ එකතු කිරීමක්. හැම වෙලේම මතක තියාගන්න O ගේට් එකක් කියන්නේ එකතු කිරීමක්. හරිද? AND ගේට් එකක් කියන්නේ ගුණ කිරීමක්. O ගේට් එක ඇතුලෙන් B C කියන පස්සේ B එකතු කිරීම C වෙනවා. හරි. දැන් මේ B එකතු කිරීම C තුයි A dash තුයි AND එකක් ඇතුලෙන් යනවා. AND ගේට් එක ඇතුලෙන් ගියාම මොකද වෙන්නේ? ගුණ වෙනවා. ඒක අවුට්පුට් එක විදියට එන්නේ A dash රුවන්ක් ගාලා B දාන C. ඒ වරහන් ඇතුලේ තියෙන ඒවා ඉස්සෙල්ලා සුදු වෙන්නේ. ඒකයි වරහනේ අර්ථය වල ගණන් වලට ඉගෙන තියෙනවා. ඒතකොට ඔන්න ඔය තමයි අවුට්පුට් එක විදියට පිළිතුර විදියට එන්නේ. දැන් අපි යමු මේකේ මේ සත්‍යතාව කොහොමද උනේ? මේකට අදාළ සත්‍යතාව. විභාගවල ගොඩක් වෙලාවට අහනවා මේ සත්‍යතාව කොහොමද අඳින්නේ නෝ. ඉතින් ඒකට යමු. ඉන්පුට් තුනක් තියෙන හින්දා අපිට ඉන්පුට් තුනක් දාගන්න වෙනවා මගුවේ. A B C ඊට අවුට්පුට් එක A dash B දාන C. අරුදින තමයි රටාවකට යන්නේ. ඉස්සෙල්ලා බිංදුව වලින් පටන් ගන්නෙ. බිංදු තුනක් මේවට ඉන්පුට් වෙනවා. පිළිතුර මොකක් වෙයි? ඒක බිංදුවක් වෙනවා. හරි. මෙතන බිංදුව නොට් එකක් ඇතුලෙන් ගියාන් පස්සේ එකක් වෙනවා. එකයි. ඊට පස්සේ B එක C එක එකතු වුණාට පස්සේ බිංදු දෙකක් එකතු කරාම බිංදුවයි. 1.0යි ගුණ කරාට පස්සේ උත්තරේ බිංදුවයි. හරි. ඊට පස්සේ බිංදුවයි 1. C එක එකක් වෙනවා. ඒක බිංදුව නම් බිංදුව එහා පැත්තේ ගියොත් පස්සේ 1යි කියන්නේ නොට් එකක් ඇතුලෙන් ගියන් පස්සේ බිංදුව නම් යන්නේ 1 වෙනවා. 1 නම් යන්නේ බිංදුව වෙනවා. 1යි. ඊට B C බිංදුවයි 1යි. බිංදුවයි 1යි එකතු කරාට පස්සේ 1යි. 1යි ගුණ කරාට පස්සේ 1යි. එහෙනම් අවුට්පුට් එක 1යි. පස්සේ බිංදුවයි 1යි බිංදුව. හරිද? B එක එකක් කරනවා C එක බිංදුවක් කරනවා. A එක බිංදුවක් කරනවා. A එකට තියෙන බිංදුව, B එකට තියෙන 1, C එකට තියෙන බිංදුව. බිංදුව අනාගත ගොම 1යි. ඊට පස්සේ B C එකතු කරාට පස්සේ ඒ කියන්නේ 1යි බිංදුව එකතු කරාට පස්සේ 1යි. 1යි 1යි අවුට්පුට් එක 1යි. ඊට පස්සේ බිංදුවයි 1යි 1. රටාවල් ගන්නවා. මේ රටාවල් ගන්නවා. ඊපස්සේ මේ දෙකටම එක දෙන්නේ 1යි 1යි